न अत्त हेतु न परस हेतु न पुत्त मिच्छेन न धनन् रट्ठं न इच्छेय අධම්මේන සමිද්ධිමත්නෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. හැම දිනාටම තෙරුවන් සරණයි, සුබ උදෑසනක් වේවා. මම අද ඔබ වෙනුවෙන් දවසේ ධර්මානුකූල පරිකල්පනයේ විදිහට ඉදිරිපත් කරන්නට යෙදුනි ධම්මපදයේ තිබෙන සුවිශේෂී ගාථා රත්නයක්. ආදරණීය මිනිසුනි, හිමිදිරි උදෑසන ඔබ කල්පනා කරන්න, න අත්ත හේතු තමාගේ හිතසුව පිණිස හෝ න පර හේතු තමන්ගේ දූ දරුවෝ වෙනුවෙන්, නෑහිත මිතුරන් වෙනුවෙන්, ස්වාමි දියණිය, ස්වාමි පුරුෂයා මේ කවුරුන් හෝ වෙනුවෙන්, ඒ කියේ අනුන් වෙනුවෙන්, නපුත්ත මිච්ඡේන නදන්නන්න රට්ඨං දරුවෝ වෙනුවෙන්, ඊගාවට රට, ජාතිය, එහෙමත් නැත්නම් ධනය, මේ වගේ නොඑක ආකාරයේ අරමුණු වෙනුවෙන් අපේ නෛච්ඡේය අධම්මේන සමිද්ධිමත්තනෝ අපි අධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, ඒ කියන්නේ කවුරුන් හෝ ජයග්‍රහණයේ වෙනුවෙන් අපි වැරදි නොකරන්නට අදිටන් කරනවා නම්, ඒ අයට කියනවා පින්වත්නි, සසීලවා සිල්වත් උදවිය කියලා, සිල්වත් මිනිස්සුන් කියලා, සපඤ්ඤවා ඔවුන් ප්‍රඥාවන්ත මිනිස්සු හැටියට ලෝකේ හඳුන්වනවා, ධම්මිකෝසියා ධර්මානුකූල මිනිසුන් විදිහට ලෝකේ හඳුන්වනවා. එනිසා සිල්වත්, ප්‍රඥාවන්ත, ධර්මානුකූල මිනිසෙක් වී ලෝකය හරියට මේ සූර්යයා අන්ධකාරයේ අත්මුදවා මේ ලෝකය හිමිදිරි උදෑසන ආලෝකමත් කරන්නට උත්සාහ කරනවා වගේ, ඒ තුලින් ඒ උත්සාහය ජයගෙන මුළු ලෝකෙම දීප්තිමත් කරනවා වගේ, සන්ධ්‍යා කාලේ අබ්භාමුත්තෝව චන්දිමා රාත්‍රී ඝනාන්ධකාරයේ දුරලා සෞම්‍ය ආලෝකයකින් ලෝකේ කළුමත් කරනවා වගේ, ඒ උතුම් පුද්ගලයාට, ඒ කීවි පින්වත් ඔබට මට, අපි හැම දිනාටම තමන් වෙනුවෙන්, අනුන් වෙනුවෙන් නිවැරදිව කටයුතු කරන විට අපිට සුසිල්වත්ව, ධර්මානුකූලව, ප්‍රඥානුකූලව කටයුතු කාරණා සිද්ධ කරමින් මුළු ලෝකය බබළුවන්නට පුළුවන්. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ දවසේ ප්‍රාර්ථනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් දවසේ පැතුමින් මම සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දවස සුබ වේවා. සියලු යහපත උදා වේවා.